හරි එතකොට පුතේ යුනිට් මාස්ටර් ටියුට් වල දෙවෙනි ටියුට් එක මේක පුතේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ක්‍රෝමියම් වල දීලා තියෙනවා පැහැදිලිව පරමාණු ක්‍රමාංකය 24යි හරි එතකොට පරමාණු ක්‍රමාංකය මේ ගහන ඉලෙක්ට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි මේක 52යි ස්කන්ධ ක්‍රමාංකය ඔයාලා හොඳටම දන්න පුතේ පරමාණුක ක්‍රමාංකයෙන් නිරූපණය වෙන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව හෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ස්කන්ධ ක්‍රමාංකයෙන් නියෝජනය වෙන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව දන් නියුට්‍රෝන සංඛ්‍යාවල එකතුව. හරි ස්කන්ධය කියන්නේ නෂ්ටයනේ. පරමාණුක ස්කන්ධය විදිහට ලැබෙන්නේ මොකද්ද? නෂ්ටි ස්කන්ධය. නෂ්ටය තුනේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙන්නේ. එහෙනම් මේ 52 කියන්නේ මේ දෙක එකතුව. එතන මෙතන පුතේ ප්‍රෝටෝන ගාන 24යි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙක එකතුව 52යි. එහෙනම් මේ 52කින් 24ක් අඩු කරාම හරි එන සංඛ්‍යාව ඒ කියන්නේ 28 කියන්නේ මොන ගානද? නියුට්‍රෝන ගණන. හරි ඒ ප්‍රෝටෝන ගාන 24 නම් දෙක එකතුව 52 නම් එහෙනම් 24 ධන n සමානයි 52ට. හරි එතකොට පුතේ නියුට්‍රෝන ගාන 28යි. එහෙනම් ආන්නේ ඉලෙක්ට්‍රෝන ගණන. හැබැයි මතක තියාගන්න ක්‍රෝමියම් ත්‍රිත්ව ධනායනේ. හරි මේ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන 24ක් තියෙනවා. හැබැයි 3+ කියනකොට ඉලෙක්ට්‍රෝන 3ක් අයින් වෙලා තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 3ක් එනම් 24ක් තිබුණා. ඉලෙක්ට්‍රෝන 3ක් අයින් වුණා. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන කීයද පුතේ? 21යි. ඉලෙක්ට්‍රෝන ගාන 21යි. හරි. අයනේ හැදෙද්දි ප්‍රෝටෝන අයින් වෙන්නේ නැහැ නේද? ඒක දන්නවනේ. ඒ නිසා ප්‍රෝටෝන ගාන 24ම තියෙනවා. හරි එහෙනම් උත්තරේ පුතේ හරි එතකොට නියුට්‍රෝන අයින් වෙන්නේ නැහැ. නියුට්‍රෝන ගාන 28යි ඉලෙක්ට්‍රෝන ගාන 21යි. එහෙනම් 21 හා 28 කම්බිනේෂන් එක තියෙන උත්තරේ 2. උත්තරේ 2 එකට 2 එනවා. හරි. ප්‍රශ්න 2 හරි මේකේ මොකද්ද කියන්නේ? පහත ක්වොන්ටම් අංකුලක වලින් ඉහළම ශක්තිය ඇති හරි ඉලෙක්ට්‍රෝනය පෙන්වන්න. එහෙනම් පළවෙනි එකේ තියෙන කවුද පුතේ? 4 බිඳුව ධන භාගය. පුතේ ප්‍රධාන ශක්ති මට්ටම 4 L සමාන 1 කියන්නේ කාටද? 4p. එතකොට මේකේ නිරූපණය වෙන්නේ 4p. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන කවුද? 2 බිඳුව ධන භාගය. එහෙනම් පුතේ 2 බිඳුව කියන්නේ කාටද? 2s. තුන්වෙනි එක කවුද? 3 2 බිඳුව ධන භාගය. එහෙනම් 3 ප්‍රධාන ශක්ති මට්ටම 3 2 කියන්නේ D. එහෙනම් මේ කවුද? 3D. හරි 3D. හරි L සමාන 2 කියන්නේ D ට. ඔයාලා දන්නවා L සමාන 1 කියන්නේ L සමාන බිඳුව කියන්නේ S ට. L සමාන 1 කියන්නේ P ට. L සමාන 2 කියන්නේ D ට. හරි. එසා 3D. ඊට පස්සේ හතරවෙනි එකේ කවුද ඉන්නේ පුතේ? 4 ඉන්නේ 2 1 ඍණ 1 ධන භාගය. එතකොට මේ දෙවන ශක්ති මට්ටම L සමාන 1 කියන්නේ P ට. එහෙනම් මේ කවුද? ඔය 2p. ඊළඟ බාන පුතේ පස්වෙනි එක හරි 3 1 බිඳුව ධන භාගය. එතකොට 3 ප්‍රධාන ශක්ති මට්ටම 3 L සමාන 1 කියන්නේ P ට. එහෙනම් මේ කවුද? 3p. හරි. ඔයාලා දන්න පුතේ නෂ්ටීය වටා කවචවල ඉලෙක්ට්‍රෝන පිරීම සිදු වෙන්නේ ශක්ති මට්ටම් අණුපිළිවෙලට මිසක් ශක්ති අණුපිළිවෙලට නෙවෙයි. ඒ තමයි හොන්ස් නීති. ඒ තමයි හරි මේ ඒ කබල ගන්න හොඳේ. හරි එතකොට පුතේ මේකේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ විදිහට හරි ක්වොන්ටම් කුලක ටික තියෙනවා. හරි ක්වොන්ටම් කුලක වල ඔයාලා දන්නවා මේ දෙවෙනියට කියන්නේ කවුද? L වලගේනේ. ඒ කියන්නේ උපශක්ති මට්ටම් සෙට් එක තමයි දෙකට කියන්නේ. එකට කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. මේවා කාක්ෂික. ඒතර අපිට මේවයින් යම් අදහසක් ගන්න පුළුවන්. මේ පළවෙනි එක ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 4 L සමානයි බිඳුව නම් කවුද? S නේ. ඒකේ නිරූපණය වෙන්නේ L සමාන 1 කියන්නේ P ට. L සමාන 2 කියන්නේ D ට. හරි ඒක දන්නවනේ. එහෙනම් මේක 4 L සමාන 1 කියන්නේ 4p. ඊළඟ 2 බිඳුව කියන්නේ 2s. ඊළඟ 3 2 කියන්නේ L සමාන 2 නම් D නේ. කවුද? 3D. ඊළඟට n සමාන 2 L සමාන 1 කවුද? 2p. ඊළඟ 3 L සමාන 1 කියන්නේ P ට. එහෙනම් මේ කවුද? 3p. එතකොට පුතේ අපි දන්නවා නෂ්ටීය වටා ඇති කවචවල ඉලෙක්ට්‍රෝන පිරීම සිදු වෙන්නේ මොන අණුපිළිවෙලටද? ශක්ති මට්ටම් අණුපිළිවෙලට නෙවෙයි ශක්ති අණුපිළිවෙලට. ඒ තමයි ගොඩනැංවීමේ මූලධර්ම නැත්නම් අවුපා මූලධර්මෙන් කියන්නේ. එතකොට ශක්ති අණුපිළිවෙලට පිරෙද්දී පිරෙන විදිය මොකද්ද?
එකස් පිරිලා දෙකස් දෙකපී තුනස් තුනපී ඊළඟ තුනපීට පස්සේ 3D නෙවෙයි 4s ඊළඟ 3D 4p 5s ඔහොමනේ එන්නේ. එතකොට පුතේ මේකේ හරි පිළිවෙල අපි ගත්තොත් එහෙනම් 1s නෑනේ 2s තියෙනවා. ඊට පස්සේ 2p තියෙනවා මේකට මේක වැඩි. ඊළඟ 3s නෑ 3p තියෙනවා. එහෙනම් මේක ඊටත් වඩා වැඩි. 3p ඊට පස්සේ 4s නෑනේ. ඊළඟ 3d තියෙනවා. 3d ට වඩා වැඩි 4p. එහෙනම් වැඩිම ශක්තිය තියෙන කාටද පුතේ 4p ට උත්තරේ 1 2ට 1 ඊළඟ තුන්වෙනි ප්‍රශ්න බලන්න පරමාණුක ශක්ති මට්ටම් සංකල්පය සමග වඩාත්ම සමීපව සම්බන්ධ වන්නේ. ශක්ති මට්ටම් සංකල්පය පුතේ පරමාණුක සංකල්ප පරමාණුක වාද කියද්දී ඉස්සෙල්ලම ශක්ති මට්ටම් ගැන කිව්වේ කවුද? නීල්ස් බෝර්. එයා මොකද්ද බෝර් ආකෘතියෙන් කිව්වේ? හරි ඉලෙක්ට්‍රෝන ඉන්න බලන්නේ නෂ්ටයට ආසන්නතම කවචවල හේවත් අවම ශක්ති මට්ටම් තුල කියලා කියනවා. ඒ වගේම කිසියම් ශක්ති මට්ටමක් තුල ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වීමේදී ශක්ති හෝමාරු වශයෙන් නොවේ. ඒ වගේම කියන මොකද්ද? පහළ ශක්ති මට්ටම් වල සිට ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වෙතට ගමන් කිරීමේදී ශක්තිය අවශෝෂණය වන අතර ඉහළ සිට පහළට පිවිසීමේදී ශක්තිය විමෝචනය වේ. ඒ වගේම ඉලෙක්ට්‍රෝන යන වෘත්තාකාර පතේ කියලා එයා කියනවා. කොහොම හරි අර ඉස්සෙල්ලම ශක්ති මට්ටම් කියන සංකල්පය කිව්වේ කවුද? නීල්ස් බෝර්. ඒ නිසා අපේ තුනට උත්තරේ නීල්ස් බෝර් තියෙන උත්තරේ 4. 3ට 4. ඊළඟ හතරෙන් ප්‍රශ්න බලන්න පුතේ ඒකේ සියල්ල වැටෙන්නේ n සමාන දෙකරනේ. ඔයාලා දන්නෝ ඉහළට ගමන්ගත් ඉලෙක්ට්‍රෝන n සමාන එකට වැටෙනවා නම් ඒ ශ්‍රේණිය ලයිමාන් ශ්‍රේණිය. ඉහළට ගමන්ගත් ඉලෙක්ට්‍රෝන අවසානයේ වැටෙන්නේ n සමාන දෙකට නම් ඒක බාමර් ශ්‍රේණිය. ඒ වගේම ඉහළට ගමන් ගන්න ඉලෙක්ට්‍රෝන n සමාන 3ට පයිත වෙනවා නම් ඒක පාෂන් ශ්‍රේණිය. හරි. එතකොට මේ සියල්ල වැටලා තියෙන n සමානයි දෙකට. එහෙනම් මේ ඔක්කොම ටික අයිති වෙන්නේ බාමර් ශ්‍රේණියට. එහෙනම් මේ රේඛා සියල්ල උත්තර අතර යදින්න ඕන එකම ශ්‍රේණියක් ඇතුලේ. ඊළඟට ඔයාලට පේනවද E1ට වඩා E2 වැටෙන උස වැඩි. ඊට වඩා E3 වැටෙන උස වැඩි. එයටත් වඩා E4 වැටෙන උස වැඩි. එහෙනම් වැටෙන උස වැඩි වෙන්න නිදහස් කරන ශක්තියත් වැඩි. එහෙනම් නිදහස් කරන ශක්තිය අඩු මොතන E1 වල. එහෙනම් E1 වල ශක්තිය වැඩි හරි අඩුයි E4 වල ශක්තිය වැඩි. ඔයාලා දන්න පුතේ හොඳටම සංඛ්‍යා මේකේ දීලා තියෙනවා තරංගායාමේ මේ පැත්තට වැඩි වෙයි කියලා. ඒ පැත්තට තරංගායාම වැඩි වෙනවා නම් සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ මෙහෙටනේ. හරි සංඛ්‍යාතය මෙහෙට වැඩි වෙන්න ඕන තරංගායට විරුද්ධව. ඔයාට මතකද පුතේ රේඛා වර්ණාලිද අපි කියනවා කිසියම් ශ්‍රේණියක් තුල රේඛා අතර පරතරය සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට අඩු වෙනවා කියලා. කිසියම් ශ්‍රේණියක් තුල රේඛා අතර පරතරය අඩු වෙනවා සංඛ්‍යාතයේ වැඩි වෙන්නේ. එහෙනම් සංඛ්‍යාතයේ මෙහෙට වැඩි වෙනකොට රේඛා අතර පරතරය අඩුයි. එහෙනම් සංඛ්‍යාතය වැඩි වෙනකොට ඔන් රේඛා අතර පරතරය මෙහිම අඩු වෙන්න ඕන. එතකොට වැඩිම සංඛ්‍යාතයේ හිමි රේඛාවට තමයි වැඩිම ශක්තිය තියෙන්නේ. හරි සයින් දෙකම එකයි. ඔබස්සා මාස්සා වගේ එක. ඒ මොකද්ද මේ කියන්නේ? ශක්තිය වැඩි තැන සංඛ්‍යාතය වැඩි. ඒක නේ එකට යනවා කියලා මතක තියාගන්න. හැබැයි තරංගායාමය අඩුයි. එහෙනම් මේ පැත්තට තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. එහෙනම් ශක්තිය වැඩි. වැඩිම ශක්තිය මෙයාට. මේ හතර දෙනාගෙන් අඩුම ශක්තිය මෙයාට. මේක අඩු මුසක් වැටෙන කෙනා තමයි අඩුම ශක්තියක් පිට වෙන්නේ. එහෙනම් මේක අඩුම ශක්තිය E1 වැඩිම ශක්තිය E4. එහෙනම් මේක E2 මේක පුතේ E3. හරි ඔන්න ඒ විචලනය තියෙන කොහෙද? උත්තරේ 2. ඒ නිසා පුතේ 4ට උත්තරේ 2. හරි 4ට 2. ඒක කොළඹ ආනන්ද විද්‍යාල ප්‍රශ්නයක්. ඊළඟ පුතේ ආයි ආනන්ද විද්‍යාල ප්‍රශ්නයක්. බලමු ඒක පස්වෙනි ප්‍රශ්නය. මේක ඇල්ෆා බීට ගැමා වෙන්න ඕන පුතේ. බීට සහ ගැමා විතරයි පෙන්නලා තියෙන්නේ. නමුත් ප්‍රශ්නයක් ඇතුලේ ඇල්ෆා ගැනත් අහනවා. හරි අසත්‍ය වේද කියලා අහන්නේ. හරි එතකොට පුතේ ඔය නෂ්ට ස්ථායීතාවයෙන් පස්සේ ඔයාලා මේ කොටස ඉගෙන ගන්නේ හරි නෂ්ටයක් ස්ථායී වෙන්න ඒ නෂ්ටි වලින් නිදහස් වෙනවා ඇල්ෆා බීටා ගැමාවයි කිරණ. හරි හරිද? එතකොට විකිරණශීලතාව මුලින්ම සොයාගන්නේ හෙන්රි බෙකරල්. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න විකිරණශීලතාව හෙන්රි බෙකරල් හොයාගත්තට ඔය ඇල්ෆා බීටා ගැමා කිරණ සොයාගන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්.
එන සදර්ෆර්ඩ් හරි ඒක හොඳට මතක තියාගන්න එක දෙකක් හරි එතකොට පුතේ ඕකෙන් ඇල්ෆා බීටා ගැමා ගත්තොත් සාපේක්ෂ අයනීකරණ බලය වැඩිම අයනීකරණ හැකියාව වැඩිම ඇල්ෆා වල එහෙනම් පුතේ හරි එතකොට ඇල්ෆා කිරණ වලේ හරි එක ඊළඟට ඇල්ෆා සහ බීටා කියන විද්‍යුත් ශේෂයෙන් අපගමනය වේ පුතේ ඔයාලා හොඳටම දන්නවා ඕනම ආරෝපිත අංශ විශේෂයක් විද්‍යුත් සහ චුම්බක ශේෂ්ත්‍ර වලින් අපගමනය වෙනවා. විද්‍යුත් ශේෂ්ත්‍ර වලිනුත් අපගමනය වෙනවා. ඒ වගේම චුම්බක ශේෂ්ත්‍ර වලිනුත් අපගමනය වීමක් වෙනවා. ඒ නිසා ඇල්ෆා කිරණ ධනාරෝපිතයි. ඇත්තටම ඇල්ෆා කිරණ කියන්නේ හීලියම් නෂ්ටි වලට. බීටා කියන්නේ හරියට ඉලෙක්ට්‍රෝන වලට අනුරූපයි. එතකොට බීටා කිරණ ඍණාරෝපිතයි. ඇල්ෆා කිරණ ධනයි. ඒ නෂ්ටිය ධනයිනේ. හරි. එහෙනම් ඒ විද්‍යුත් ශේෂ්ත්‍ර වලින් අපගමනය වේ හරි. ආරෝපිත අංශු එහෙම තමයි. ගැමා කියන ආලෝක ප්‍රවේගය සමාන ප්‍රවේගයෙන් ගමන් කරයි. ඔව්. ගැමා කියන ආලෝක ප්‍රවේගයෙන් යනවා. හැබැයි අනිත් දෙන්නම ඇල්ෆා බීටා දෙන්නම වේගය ආලෝකයේ වේගයට වඩා අඩුයි. හරි. ඒතර විද්‍යුත් චුම්බක කිරණයක් තමයි ගැමා කිරණ කියලා කියන්නේ. පොතේ මතක තියාගන්න ඔය ආරෝපිත අංශ වලට විද්‍යුත් චුම්බක කිරණ වෙන්න බෑ. හරි. එකට හේතුවකුත් තියෙනවා. හරි ඒක දැනට අවශ්‍ය නැහැ. හරි දැනට මතක තියාගන්න පුතේ ආරෝපිත නම් එයා කිසි විටකවත් විද්‍යුත් චුම්බක තරංගයක් නෙවෙයි. ආරෝපිත අංශුවන් නම් ගැමා අනාරෝපිතයි. ඒ නිසා ඒක ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරි. විද්‍යුත් ශේෂකදී බීටා කිරණ ඇල්ෆා කිරණ වලට සාපේක්ෂව කුඩා කෝණයකින් අපගමනය වේ. පුතේ විද්‍යුත් ශේෂ්ත්‍ර හෝ චුම්බක ශේෂ්ත්‍ර වල අපගමනය ගත්තොත් හරිද ගැමාට කලින් ඇල්ෆට කලින් බීට අපගමනය වෙනවා. හරි මේ අපගමනය වෙන්නේ ඊබෙදීම එම් අනුපාතයට අනුව. ඊබෙදීම අනුපාතය වැඩි නම් අපගමනය වැඩි. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය අඩුයිනේ. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය මම කිව්වා බීට කියන්නේ ඉලෙක්ට්‍රෝන වගේ කියලා. ඇල්ෆා කියන්නේ හීලියම් නෂ්ටි වගේ කියලා. හීලියම් නෂ්ටි කියන්නේ බර වැඩි. ඉලෙක්ට්‍රෝන බර අඩුයි. බර අඩු නිසා කලින් හැරෙනවා. ඒ කියන්නේ අපගමනය වැඩි. හරි එයාගේ අපගමනය වැඩි. ඒ නිසා මෙතන කුඩා කෝණයකින් අපගමනය වේ විද්‍යුත් බීටා කිරණ. හරි ඇල්ෆා කිරණ වලට කුඩා කෝණයකින් එක වැරදි. පරමාණු වල ඇති අස්ථාය නෂ්ටි ස්වයංසිද්ධ මිදී යෑමෙන් ඒවා ඇති වේ. නෂ්ටි බිඳිලා ස්ථාය නෂ්ටි හැදෙනකොට තමයි ඒවායින් තමයි පුතේ ඇල්ෆා බීටා කිරණ නිදහස් වෙන්නේ. ඒ නිසා පහට උත්තරේ 4. පහට 4. හරි 6 බලන්න පුතේ භූමි අවස්ථාවේ ඇති කොපර් පරමාණුවක ඇති ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝනය සඳහා පැවතිය ක්වොන්ටම් මග කුලකය. එතන පුතේ කොපර් වලට කොපර් කියන්නේ පරමාණු ක්‍රමාංකය 29යි. 29ට ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියනකොට 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d9 මේක 20යි 9 29යි. ආයි මේකෙන් එකක් ඔයාලා දන්නවා මේක 10 වෙන්න එකක් උතෙන්ට යනවා. ඒතර 4s1 වෙලා 3d10 වෙනවා. ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝනේ තියෙන කොහෙද 4s වල. ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝනේ තියෙන 4s වල. එහෙනම් මේ ගහන ක්වොන්ටම් මං කුලකය. ක්වොන්ටම් මං කුලකය රිප්‍රසන්ට් කරද්දී ඔයා හොඳටම දන්නවා පුතේ ඉස්සෙල්ලම හරි නිරූපණය කරන ප්‍රධාන ශක්ති මට්ටම. එහෙනම් ප්‍රධාන ශක්ති මට්ටම 4නේ. S කියන්නේ L සමානයි බිඳුවනේ අපිට ඉස්සෙල් ප්‍රශ්නේ අපි කතා කරේ පුතේ. L සමානයි බිඳුව. එහෙනම් 4 බිඳුව කියන උත්තරයක් තියෙන්න ඕන. 4 බිඳු උත්තර හොයන්න. එහෙනම් 4 බිඳු උත්තර තියෙන එකයි. හරි 4 බිඳුව නම් ඊළඟ එකත් බිඳුවනේ. හරි නේද? මතකයිනේ චුම්බක ක්වොන්ටම් මං ගන්න කොහොමද? ඍණ L සිට ධන L දක්වා. එහෙනම් බිඳුවේ ධන සහ ඍණ කියලා ඒව නැහැ බිඳුවමයි. එහෙනම් 4 බිඳුව ධන භාගය උත්තරේ 5. 6ට 5. හරි. පුතේ 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ n සමානයි 4යි L සමානයි බිඳුවයි කියන්නේ අනිත් ඒවා නැති වුණත් ඔයාලට පැහැදිලිව තේරෙනවා මේ කවුද? මේ 4s කියලා. හරි ඒ වල ඔක්කොම ටික ලියන්න ඕනේ නැහැ පුතේ. B වල මොකද තියෙන්නේ? B වල තියෙන්නේ හරි n සමානයි 3යි n සමානයි 3යි L සමානයි 1යි. ඒතර ඒ කවුද? 3p. ඒ 3p. C වල කවුද? n සමානයි 3යි L සමානයි 2යි. ඒ කවුද? 3d. 3d. ඊට පස්සේ D වල හරි n සමානයි 3යි L සමානයි බිඳුවයි. ඒ කවුද? 3s. ඔන්න. එහෙනම් මේක ශක්තිය වැඩි වෙන පිළිවෙලට ඇහුවොත් මොකද කියන්නේ පුතේ? ශක්තිය වැඩිම 1s2 2s2 2p6 3s2 3p6 4s2 ඊළඟ පුතේ 3d10 එහෙමනේ. ආයි 4p. එහෙනම් 3s ඊළඟ 3p
ඊළඟ 3D ඊට පස්සේ වැඩිම ශක්තිය කවුද 3Dට කලින් 4S එනවනේ 4S ඊට පස්සේ 3D එහෙනම් හරි අඩුම ශක්තිය තියෙන මෙයාට කාටද Dටම අඩුම ශක්තිය Dට වඩා ශක්තිය වැඩි කාගේද පුතේ 3Sට වඩා 3Sට වඩා 3P වැඩි එහෙනම් B වල වැඩි Bට වඩා වැඩි කාගේද පුතේ 4S ඒ කියන්නේ A වල හරි A වල වැඩි Aට වඩා වැඩි කාගේද පුතේ 3D වල C හරි DBAC එතකොට A උත්තරේ තියෙන කොහෙද පුතේ DBAC උත්තරේ 3 උත්තරේ 3 එහෙනම් 7ට 3 දේවාලිකා ප්‍රශ්නයක් හරි ඊළඟ බලන්න පුතේ 8 වෙනි ප්‍රශ්නය විද්‍යුත් චුම්බක තරංග සහ ඒවා වර්ණාවලිය සම්බන්ධයෙන් අසත්‍ය ගමා යනු අදි සංඛ්‍යාත විද්‍යුත් චුම්බක තරංග විශේෂික හරි හරිද ඊළඟට දෘශ්‍ය කලාපයේදී ධම්මාලෝකයේ තරංගායම කොලාලෝකයේ තරංගායමට වඩා වැඩිය. ඔයාලා දන්න පුතේ හරිද? H alpha H beta H gamma H delta H alpha වල තමයි තරංගායමේ වැඩිම. තරංගායම වැඩිම පාට තමයි දුරට පේන්නේ. H alpha තමයි තරංගායම වැඩිම වර්ණය මොකක්ද? දුරට පේන පාට රතු පාට. රතු. ඔයාලා දන්න නිකන් පිළිවෙල ගත්තොත් රතු තෙමිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියලා දන්නවනේ. නැත්නම් H alpha කියන්නේ කවුද? H alpha කියන්නේ රතු පාට. H beta කියන්නේ නිල් හෝ කොළ H gamma කියන්නේ නිල් දම් අපි අතර නිල් දම් කියලා කලයක් ඇත්තටම නෑ ඒක අර සංකලිත වර්ණ නිසා නිල් දම් කියනවා ඊටත් අපි එකට කියනවා ඉන්ඩිගෝ කියලා ඊට පස්සේ පුතේ ඊළඟ පදිතේ අපි ගත්තොත් දෙකට හරි එතකොට 3 ඉඳන් 2ට H alpha 4 ඉඳන් 2ට H beta 5 ඉඳන් 2ට H gamma 6 ඉඳන් 2ට H delta එන H delta තමයි පුතේ වැඩිමුසකින් වැටෙන්නේ ඒ කියන්නේ අඩුම ඒ ශ්‍රේණිය ඇතුලේ අඩුම තරංගායාමය නැත්නම් වැඩිම ශක්තිය නැත්නම් වැඩිම සංඛ්‍යාතය තියෙන කාටද පුතේ ඔය දම් පාටට අදාළව අපිට කියන්නේ ධම්මල ආලෝකයේ තරංගායාමය කොළවල තරංගායාමයට වැඩිය නෑ තරංගායාම අඩුයි සංඛ්‍යාතය තමයි වැඩි ඒක වැරදි දෙවෙනි එක වැරදි තුන්වෙනි එක විද්‍යුත් චුම්බක තරංග රිත්තකයකදී ගමන් කරන වේගය ආලෝකයේ වේගයට සමානයි සියලු විද්‍යුත් චුම්බක තරංග හරි රිත්තකයක් ඇතුළේදී ආලෝක ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒක 3 වැඩි කිරීම 18යි ms ශ්‍රේණිය 1 නේ. අභ්‍යවකාශ හරහා ශක්තිය සම්ප්‍රේෂණය වන්නේ චුම්බක තරංග ලෙසය. ඔව් ඒක හරි. සුද්ධ තරංග ජංගම දුරකථන භාවිතාවේ එකත් හරි. ඒතර සත්‍ය ප්‍රකාශය උත්තරේ 2 8ට 2. හරි. එතකොට පුතේ ඊළඟ බලන්න ඒක රොයල් එකේ ප්‍රශ්නයක්. හරි 9 වෙනි කරාද 9 වෙනි එක විශාඛා පේපර් එකේ ප්‍රශ්නයක් පුතේ ඒකට සංකීර්ණයි. ඔයා ඒක කරාද දන්නේ නැහැ හැබැයි. හරි බලන්න පුතේ ඒක අර තේරුම් ගන්න අමාරුකමක් ඇත්තේ සමහර ප්‍රශ්නේ. ABC යනු වියුක්ම ඉලෙක්ට්‍රෝන එකක් පමණක් ඇති 4 වන ආවර්තයට ඇත් මුල් ද්‍රව්‍ය වේ. එහෙනම් වියුක්ම ඉලෙක්ට්‍රෝන එකක් විතරක් තියෙන 4 වන ආවර්තේ. පුතේ කවුද මේ 4 වෙනි ආවර්තේ ඉන්නේ? හරි. එතකොට පොටෑසියම් කැල්සියම් ඉන්න ආවර්තේ. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, ෆෙරස්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක්. ඊළඟට 3 වෙනි කාණ්ඩේ බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම් ඉන්නවා. කාබන්, සිලිකන්, ජර්මේනියම් ඉන්නවා. ඊළඟ පුතේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික් ඉන්නවා. ඔක්සිජන්, සල්ෆර්, සෙලනියම් ඉන්නවා. හරිද? එතකොට පුතේ ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින් ඉන්නවා. ඔන්න සෙට් එක. හරිද? ඕමන ඉන්නේ. හරි. ඊට පස්සේ ඔන්න නියෝන්, ආගන්, ක්‍රිප්ටෝන් ඉන්නවා. ඔන්නෝ තමයි 3 වෙනි ආවර්තය. දැන් මේ ටික වාට එකපාර මතක හිටින්නේ නැහැ කියලා මම දන්න පුතේ. හරිද? එතකොට මෙතන කොහොමත් එයාලා අර කෙලවර දක්වා කියලා නැහැ. දීලා තියෙන උත්තරවල ගැලියම් ඉන්නෝ. එතකොට මෙයා පුතේ ආවර්තාවගේ 3 වෙනි කාණ්ඩේ. මේක 4 වෙනි කාණ්ඩේ. හරි? මේක 5 වෙනි කාණ්ඩේ. මේක 6. මේක 7. මේක පුතේ 8. හරි? තේරුණාද? එතකොට මෙයාලේ පොදු වින්‍යාසය හදන්න කවුද? 3 වෙනි කාණ්ඩුවේ NS2 NP1. 4 වෙනි කාණ්ඩුවේදී පොදු වින්‍යාසය NS1 NP2. හරි මේකේ 5 වෙනි කාණ්ඩය කියන්නේ පොදු වින්‍යාසය NS1 NP3. හරි අයනීකරණ ශක්තිකාව වල මේක ඉගෙන ගන්නවා. මේක 6 වෙනි කාණ්ඩේ NS2 NP
හරි කියද 4 මෙයා පුතේ NS2 NP5 මෙයා NS2 NP6 හරි ට්‍රිප්ටෝන් වල ඕමනේ එතකොට මෙතන පුතේ වියුක්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා හරි මේකේ P වල වියුක්ම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා ඇයි පුතේ නිකම්ම මේ තේරුම් ගන්න කියන්නේ P වල කවච 3යිනේ කාක්ෂික 3යිනේ ඒක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා වියුක්ම ඉලෙක්ට්‍රෝන දෙකයි මෙතන P වල හරි කාක්ෂික 3යි ඒකේ තනියෙන් ඉලෙක්ට්‍රෝන 3යි හරි වියුක්ම ඉලෙක්ට්‍රෝන 3යි මෙතන වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා කීයද පුතේ 1 2 3 මේ P වල ඉලෙක්ට්‍රෝන ටික මම රිප්‍රසන්ට් කරන්නේ වියුක්ම ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. හැබැයි මේකට එන්නකොට පුතේ 7 වෙනි කාණ්ඩේ P වල කොහොම තියෙන 1 2 3 4 5 අන්න එතන වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා. හැබැයි අපිට උත්තර අතරේ හරි ඒ වගේ උත්තරයක් නැහැ නේ පුතේ බ්‍රෝමීන් වගේ උත්තරයක්. ඒ නිසා එහෙම එකක් නෙවෙයි. ඊට පස්සේ හැබැයි තව වියුක්ම ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා ගැලියම් වල. එහෙනම් මේක විය හැකියි. තාපුතේ සිංක් කියන්නේ 30යි 30 පොදු වින්‍යාසය 4s 2 වෙනකොට 20යි 3d 10 30යි වියුක්ම ඉලෙක්ට්‍රෝන නැහැ. හැබැයි මතකද කොපර් අර කලින් ප්‍රශ්නයක් අපි අද දවසේ කරේ කොපර් වල 4s 2 3d 9 වෙනෝනේ 29 වෙන්න. කොපර් වල පරමාණු ක්‍රමාංකය 29නේ මේක වෙනස් වෙනවා 4s 1 වෙලා 3d 10 වෙනවා. එහෙනම් පුතේ 4s 1 අන්න ඒකෙත් වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා. එහෙනම් දැන් ගැලියම් හෝ කොපර් වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඊළඟට මේවයි වියුක්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් කියන ඒවා නැහැ. මෙතන පුතේ වියුක්ම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේකේ 6ක් තියෙනවා. හරි මේවා ඉන්නේ නඩු. එතකොට ස්කැන්ඩියම් කියන්නේ 21යි. 21 කියන්නේ වින්‍යාසය කවුද? 4s2 20යි 3d 1 21. අන්න ඒකෙත් වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා. ආයි පොටෑසියම් කියන්නේ පළවෙනි කාණ්ඩේ NS1. NS1 කියන්නේ පුතේ ඒකෙත් වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙන නම් වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙන සෙට් එක ගත්තොත් ඔන්න ඔය කට්ටිය. පොටෑසියම් ස්කැන්ඩියම් කොපර් සහ ගැලියම්. ඔය තමයි වියුක්ම ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන්නේ. අපිට මොකද්ද කියන්නේ? මොඩර් තුන ඒ අනුයාතය කියන්නේ හොඳ එක ළඟ තියෙනවා කියලා කියන්නේ. A හා C ඇති වියුක්ම ඉලෙක්ට්‍රෝන සඳහා එකම NL ML අගයන්ම හරි අගයන්ද එකම හෝ එකිනෙකට ප්‍රතිවිරුද්ධ MS. එතන N සහ L සමානයි කියන්නේ මොකද? N කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. ප්‍රධාන ශක්ති මට්ටම සමාන වෙන්න ඕන ඒ වියුක්ම ඉලෙක්ට්‍රෝනේ. එතන වියුක්ම ඉලෙක්ට්‍රෝන අපිට හම්බුනේ කොහෙද? පුතේ මේකේ අහුවෙනවනේ. මේකේ P වල තියෙන්නේ. එනුයි එලුයි සමානයිලු. හරි ඒතර ආවර්ත එකමයි. ඒතර මේකේ P වල මේකේ වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙන S වල. හරි මේකෙත් S වල 4s මේකෙත් 4s. එහෙනම් N සහ L මේ දෙකේ සමානයි. මේකේ හරි මේකෙත් S වල තමයි හැබැයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. හරිද? ඒත් 4 වෙනි හරිද? එතකොට ඒකත් පුතේ 4 එතන පුතේ 19යිනේ. පොටෑසියම් වල පරමාණු ක්‍රමාංකය 19. 19 කියන්නේ කවුද? 1s2 2s2 2p6 3s2 3p6 ඔන් ඔය වෙදි කීයද? 10යි 18යි ඊළඟට 4s1 ඒකත් 4s. එහෙනම් 4s තමයි මේක ගන්න බෑ පැටියෝ. ඇයි? මේකේ තියෙන වියුක්ම 3d වලනේ. 3d වලනේ. අපිට කියන්නේ n වල අගයක් සමානයි l වල අගයක් සමානයි. එහෙනම් 4s හම්බෙනෝ පොටෑසියම් සහ කොපර් වල. එහෙනම් n සහ l සමාන වෙන්නේ පොටෑසියම් සහ කොපර්. ඒතර A හා C නේ. එහෙනම් පොටෑසියම් මුලට තිබිලා කොපර් කෙළවරට තියෙන උත්තර කීයක් තියෙද? එකයි තියෙන්නේ. පළවෙනි එක විතරයි. ආයි තව බලමු. හරි. ඊළඟට B හි වියුක්ම ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලක 10ක් පැවතිය හැක. ක්වොන්ටම් අංක කුලක 10ක් තියෙන අවස්ථාව තමයි L සමානයි 5. හරි. තේරෙනවද? L සමානයි 5ට අදාළව මොනවද සෙට් වෙන්නේ පුතේ? L ඒ කියන්නේ L වලට අදාළව L සමානයි 2. ML සමානයි 5. සෝරි හරි. L සමානයි 2 වුණොත් ML කීයද? 5යිනේ. ඇයි? මෙන් L සමානයි බිඳුව නම් ML බිඳුවයි. එහෙමනේ. L සමානයි එකනම් ML ඍණ 1 බිඳුව ධන 1. ඕමනේ. කාක්ෂික 3යි සෙට් වෙන්නේ. ඒ තුන තමයි ඔය. ඒතර ඒකේ පුතේ ධන භාගයේ ඍණ භාගයේ ඉලෙක්ට්‍රෝන 6ක් සෙට් වෙනවා. L සමාන 2 වෙනකොට ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. කාක්ෂික එනෝ 5ක්. ඒ කාක්ෂික 5 ඇතුලේ හරිද මොකද්ද? MS ධන භාගය සහ ඍණ භාගය ලෙස 10ක් සෙට් වෙනවා. හරි. එතකොට 10ක් සෙට් වෙන්න ඕනේ. ඒකේ 10ක් තියෙනවා. එහෙනම් ඔය කියන්නේ කවුද? B කියන්නේ එහෙනම් B කියන්නේ L සමානයි 2 අවස්ථාව. හරි.
තේරෙනවද? හරි. B හි වියුක්ම ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංකුලක 10ක්. ඒතර එයාගේ ක්වොන්ටම් අංක කුලක 10ක් තියෙන්න ඕන. එහෙනම් පුතේ ස්කැන්ඩියම් වල වියුක්ම ඉලෙක්ට්‍රෝන තියෙන D වල D වලට අදාළව හරි කවුද? කාක්ෂික 5යි. කාක්ෂික 5 ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන 10ක්. එහෙනම් හරි ක්වොන්ටම් අංක කුලක 10ක් තියෙන්න ඕන. ඇයි ධන භාගයේ සහ ඍණ භාගයේ ලෙසත්. ඒක තේරෙන්නේ නැත්නම් පුතේ ආයි වීඩියෝ එක බලන්න හොඳේ. හරි. එහෙනම් උත්තර 9ට 1. බලන්න පුතේ 10 වෙනි ප්‍රශ්නය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සමස්ථානික සැලකුව විට නිර්මාණය වී ඇති හයිඩ්‍රජන් වල සමස්ථානික තියෙන H11 H12 සහ H13 ඔක්සිජන් වල සමස්ථානික තියෙන O816 O817 O818 මේවෙන් සැදුම්ලත් මේ කියන්නේ මොකද්ද? හරි උපරිම ස්කන්ධ සහිත ජල අණුව. එහෙනම් උපරිම ස්කන්ධයේ H13 මෙහෙම 2යි O1යි. O වල තියෙන්න ඕන කවුද? බර වැඩිම 8 18. හරි. O8 18. හරිද? ප්‍රෝටෝන ගාන. එහෙනම් මට කියන්න පුතේ මෙතන ප්‍රෝටෝන කීයක් තියෙද? මෙතන 2යි. හරි. මෙතන 2 එකේව දෙකක් තියෙන H2යි නේ. එහෙනම් H2 2යි මෙතන කීයද පුතේ? මෙතන 8යි. 8යි 2යි 10යි. ප්‍රෝටෝන ගාන 10යි. ඊට පස්සේ නියුට්‍රෝන. නියුට්‍රෝන කියන්නේ මේ H 1 3 කියනකොට 2යි. එහෙමම දෙකක් තියෙනෝනේ. 2යි 2යි 4යි. 4යි මෙතන 10යි. කීයද පුතේ? 14යි. එතන මෙතන පුතේ මේ වෙනස ගන්න කියලා මම ඉස්සෙල්ලා ප්‍රශ්නකදී කිව්වේ. මේ අතර වෙනස 10යි. එහෙනම් O වලින් එනවා නියුට්‍රෝන 10ක්. H එකකින් එනවා 2ක්. H දෙකක් තියෙනවනේ. එහෙනම් දෙකෙන් එනවා 4ක්. 4යි 10යි 14යි. එහෙනම් අනුපාතය හරි 10ට 14 නැත්නම් 5ට 7. 5ට 7 උත්තරේ 3. 10ට 3 පුතේ. 10ට 3. 11 පාසනන් කවර ප්‍රභේදයක පවතින ඉලෙක්ට්‍රෝනික ක්වොන්ටම් අංක කුලකය 4.0.0.0 ධන භාගය හෝ ඍණ භාගය. එහෙනම් 4 බිඳුව කියන්නේ කාටද පුතේ? 4s. එහෙනම් 4s ඉලෙක්ට්‍රෝන ගැන කියන්නේ. හරි. ඒතර 4s ඉලෙක්ට්‍රෝන වැනේඩියම් වල තියෙනවා නේ. වැනේඩියම් වල තියෙන පුතේ. වැනේඩියම් කියන්නේ D ගොනුවේ 4 වෙනි ආවර්ත මෝල් ද්‍රව්‍යයක්. හරි. ස්කැන්ඩියම් ටයිටේනියම් වැඩිනේ පරමාණු ක්‍රමාංකය 23යි. 23 කියන්නේ කවුද? 23 වැනේඩියම් වල 23යි. ඒ කියන්නේ පුතේ 4s 2 20යි 3D කීයද? 3 23යි. හරි. 4s 2 එනකොට 20යි කියනකොට ඔළුවේ තියෙන්න ඕන පුතේ. එතකොට ඒ 23යි. එහෙනම් 4s ඉලෙක්ට්‍රෝන මේකේ තියෙනෝනේ. ඊළඟට ටයිටේනියම්. හරි. ස්කැන්ඩියම් ටයිටේනියම් කියන්නේ 22යි. ටයිටේනියම් ප්ලස් වෙනකොට එතන ඔයාලා හොඳටම දන්න පුතේ මේ වයිදි ඉස්සෙල්ලා මෝල් ද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියලා ඊට පස්සේ ඒකෙන් අඩු කරලා එන්නේ ලියන්න. තුව 22 21යි කියලා ලියලා හරියන්නේ නැහැ. 4s 2 20යි 3D 2 22යි. එහෙනම් ටයිටේනියම් ප්ලස් වෙනකොට කොහොමද එන්නේ? 4s වලින් තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. 4s 1 3D 2. ඔන්න හරි ටයිටේනියම් ප්ලස් වල. එහෙනම් ඒකෙත් 4s ඉලෙක්ට්‍රෝන තියෙනවා. නිකල් කියන්නේ පුතේ ෆෙරස් කෝබෝල් නිකල් කොපර් සිංක්. හරි. එතකොට කොපර් වල කීයද? 29යි. එහෙනම් නිකල් කියන්නේ ඊට මෙහා එක. හරි 28යි. 4s 2 වෙනකොට 20යි. 3D 8 28යි. එහෙනම් ඒකෙත් 4s ඉලෙක්ට්‍රෝන තියෙනවා. කොපර් ප්ලස් කොපර් වල 29යි. 29 කියන්නේ 4s 1 3D කීයද? 10. ඒ කියන්නේ ඇත්තටම හැදෙන්නේ 4s 2 20යි 3D 9 29. මේකෙන් ඉලෙක්ට්‍රෝන මේකට ආවම මේක 4s 1 වෙලා මේක 3D 10 වෙනවා. එහෙනම් කොපර් ප්ලස් කියන්නේ කවුද? 4s බිඳුව 3D කීයද පුතේ? 10. 4s බිඳුව 3D 10. එතකොට ඒකේ s ඉලෙක්ට්‍රෝන නැහැ. s ඉලෙක්ට්‍රෝන නැහැ. එහෙනම් A B හා C A B හා C කියන උත්තරේ පුතේ 5. A B C කියන්නේ 5. හරි. ඒක පුතේ විශාකා. හරිද? 12 වෙනි ප්‍රශ්න බලමු පුතේ හොම්ම. හරි. කුමක් සත්‍යද කියලා අහන්නේ. පුතේ දැන් අපි හරි එක සතියට MCQ 15 ගානේ හිතන්න. හරි. හැම සතියකම කරාම කොච්චර එකතු වෙනවද? ඒ කියන්නේ ඔයාලා දන්නේ නැතුණා ලොකු ප්‍රමාණයක් විභාග වෙනකොට හරි කරගෙන. අනිත් එක තමයි පුතේ අපි අවසාන වෙලාවේ හරි නැත්නම් අන්තිම අවුරුද්ද විතර පේපර්ස් කරන්න ගත්තොත් ඔයාලට මුකුත් මතකත් නැහැ පාඩම්. ඒතර ඒවට ෆේස් කරගන්න හරි අමාරුයි. ඒ සමේ එදිනෙදා පාඩම් ඉවර වෙනකොට ඊට අදාළව පුතේ මේ වගේ වැඩ ටිකක් ඔයා කරගත්තා නම් ඒක ඔයාලා ලැබෙන ලොකු හයියක්. හරි. පුතේ 12
පාසනම් කුමන වගන්තිය සත්‍ය වේද? මොකද ඇත්තටම තියරි පාඩම් කරාට තියරි මතක හිටින්නේ ප්‍රශ්න වලින්. තියරි මතක තියාගන්න බෑ පුතේ නිකන්. ප්‍රශ්නත් එක්ක තමයි ගොඩ යන්නේ. ඒ නිසා අනිවාර්යෙන් හරි ප්‍රශ්න කරන්නම ඕන ඔයා. හොඳේ. එතනින් තමයි ගොඩ යන්නේ. පාසනම් කුමන වගන්ති සත්‍ය වේද? සමාන ශක්තියුත් කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරුණේ ඒවායේ ව්‍යුහකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වන පරිදිය. ඔව්. ඔයාලා දන්න පුතේ හරි ඉලෙක්ට්‍රෝන පිරීම සම්බන්ධයෙන් හෝන්ස් නීතිය. මොකද්ද කියන්නේ? සමාන ශක්තිය සහිත කාක්ෂික තුල ඉලෙක්ට්‍රෝන පිරීමේදී පළමුව එක් කාක්ෂිකයක් තුල එක් ඉලෙක්ට්‍රෝනයක් බැගින් වන ලෙස ඉලෙක්ට්‍රෝන පිරීමක් සිදුවන අතර ඉන්පසුව යුගලණය වේ. ඒ කතාවම නේද මේ තියෙන්නේ. ඒතර ඒ ප්‍රකාශනය හරි. ඒ ප්‍රකාශනය හරි. ඊළඟට පරමාණුක එකම ක්වොන්ටම් අංක කුලකයේ සඳහා ඉලෙක්ට්‍රෝන දෙකක් පැවතිය නොහැක. ඔව් පුතේ කිසියම් ඉලෙක්ට්‍රෝනයක් සඳහා ක්වොන්ටම් අංක කුලකය ඊට අනන්‍යයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකේ තියෙන්න බෑ. හරි. ඒතර පැවතිය නොහැක කියන එක හරි පුතේ. ඊළඟට C පරමාණුක ශක්තිය සැපයූ විට එහි ඇති ඉලෙක්ට්‍රෝන ස්ථායී තත්ත්වයටපත් වේ. නෑනේ. ශක්තිය දුන්නා පහළ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් විතර යනවා. ඒතර නෂ්ටිය ළඟ ශක්ති මට්ටම් වල තමයි ශක්තිය අඩු. ඒ කියන්නේ ශක්තිය අවම අවස්ථාව තමයි ඒ. උඩට යන්න ශක්තිය පුතේ වැඩි වෙනවා. ඒ කියන්නේ අස්ථායි. ස්ථායි නෑ. ස්ථායි තත්ත්වයටපත් වේ වැරදි. වැරදි. හරි අස්ථායි කියන්නේ කොච්චර වුණත් අනන්ත ශක්ති මට්ටමෙන් ඔබට ගොඩක් උඩට යනකොට අයනීකරණය වෙලා යනවා. ඒ කියන්නේ අයනීකරණය කියන්නේ නෂ්ටික ආකර්ෂණයෙන් 100% මිදෙනවා. හරි. පරමාණු ඉලෙක්ට්‍රෝන පිරෙන ඒවායේ කාක්ෂිකවල ශක්තිය ආරෝහණය වෙන පිළිවෙලට ඔව් ශක්තිය ආරෝහණය කියන්නේ වැඩි වෙන හරි එතකොට වැඩි වෙන පිළිවෙල තමයි හරි ascending node එක හරි එහෙනම් A B සහ D A B D කියන උත්තරේ 5 ඊළඟ බලන්න පුතේ 13 නියුක්ලයිඩ් පුතේ මේක දේවාලිකා පේපර් එකේ ප්‍රශ්නයක් ඇත්තටම දැන් සිලබස් එක ඇතුලේ නියුක්ලයිඩ් කියන එක සාකච්ඡා කරන්නේ නැහැ හැබැයි මේ මොනවා කිව්වත් ටර්ම් ටෙස්ට් වලට මේක ගැන මේවයි සේයාවන් දාන ඔයාලා හරි ඔය 2011 විෂය දේශ හඳුන්වා දෙන වෙලාවේ නියුක්ලයිඩ් ගැන කතා කරා හැබැයි මේ වෙනකොට ඒක අයින් කළා තියෙන්නේ හැබැයි මේ ගැන කතා වෙනවා හරි මේ ටර්ම් ටෙස්ට් වල ඒ නිසා මේ ඒකයි මේක කතා කරන් දැම්මේ නියුක්ලයිඩ් අණු නිශ්චිත ප්‍රෝටෝන සංඛ්‍යාවක් හා නිශ්චිත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් සහිත පරමාණුක ප්‍රභේද වේ නෑ පුතේ හරි ඔගේ වැරදියයි හරි නියුක්ලයිඩ් කියන්නේ නිශ්චිත ප්‍රෝටෝන සංඛ්‍යාවක් හා නිශ්චිත නියුට්‍රෝන නෂ්ටිය මතක් කරන්න අන්න ඒක බේස් කරලා හිතන්න හරි නිශ්චිත නියුට්‍රෝන සංඛ්‍යාව සහිත පරමාණුක ප්‍රභේද නෂ්ටි වෙන්නත් පුළුවන් හරිද ඒතර ඉලෙක්ට්‍රෝන නිසා වැරදි ඉලෙක්ට්‍රෝන ඇට ගහන්න පුතේ නිසා වැරදි හයිඩ්‍රජන් 1 හයිඩ්‍රජන් 2 හයිඩ්‍රජන් 3 එක මොල්ඩරය සමස්ථානිකවද ඒවා නියුක්ලයිඩ් නොවේ නෑ නියුක්ලයිඩ් ඒ වෙකිනකට වෙනස් ප්‍රභේද නියුක්ලයිඩ් එසා වැරදි දෙපසම වැරදි උත්තරේ 5 හරි පුතේ 14 ඒක ඉලෙක්ට්‍රෝනික පද්ධති වලින් ඒ කියන්නේ මොකද්ද එක ඉලෙක්ට්‍රෝනයක් විතරක් තියෙන පද්ධති වලින් ඇති කරන විමෝචන වර්ණාවලි වල සම්භවය බෝර් ආකෘතිය මගින් පැහැදිලි කළ හැක පුතේ බෝර් කියපු කතා ගොඩක් හරිනේ බෝර් වරද්දගත්තෙම කොතනින්ද එයා කු ඉලෙක්ට්‍රෝන යන වෘත්තාකාර පතයක් කියලා ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවනම් එයා යන වෘතය තමයි ඒක ඇත්ත හැබැයි තව එකක් හිටියොත් එක පතේ කියනකොට නෂ්ටිය මැදි කරගෙන තව කෙනෙක් තව පතයක නෂ්ටිය මැදි කරගෙන තව හිටියොත් නෂ්ටිය මැද කරගෙන තව පතයක් යනවා. සමස්තපතේ වෘත්තාකාර නෙවෙයි ගෝලාකාරයි. ඒ නිසා පුතේ වෘත්ත කතාව වැරදි. හරි. ඒ නිසා තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් නම් වෘත්ත කතාව හරි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන සහිත පරමාණු හෝ අයන සඳහා විතරයි බෝර් ආකෘතිය නිවැරදි වෙන්නේ. ඒ නිසා ඒක ඉලෙක්ට්‍රෝනික පද්ධති සඳහා එක නිවැරදි ඒක හරි. හරි. එතකොට ඒක හරි පුතේ. ඊළඟ හීලියම් ප්ලස් එතකොට ඉලෙක්ට්‍රෝනයනේ. අයනේ විමෝචන වර්ණාවලිය හයිඩ්‍රජන් වර්ණාවලියේ විමෝචන වර්ණාවලිය හා සරසම නොවේ. පුතේ හොඳට මතක තියාගන්න කිසිම වර්ණාවලියක් තව එකකට සරසම නැහැ. හරි. සර කිසිවක් තව එකකට නැහැ. එකක් එකිනෙකට ස්වාධීනයි. ඒක හොඳට තරයේ මතක තියාගන්න. දැන් ළමයි හිතන්නේ කොහොමද? හීලියම් වල එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. හීලියම් ප්ලස් වෙනකොට හයිඩ්‍රජන්ත් එකයි. එහෙනම් දෙක සමාන. හරි සම්පූර්ණ වැරදි කතාව හොඳේ. ඒ නිසා මේ ඔයාලා පුතේ මම්මුලා වෙන්නේ ඕවයි. ඒ නිසා ඔයා මෙච්චර මතක තියාගන්න වෙන මුකුල් ලොකුවට දේවල් හිතන්න එපා. හරි එක එකක් එකිනෙකට වෙනස් වර්ණාවලි දෙන්න. එච්චරමයි. හරි එක එකක් එකිනෙකට වෙනස් වර්ණාවලි දෙන්න. හරි. ඒ නිසා සරසම නොවේ කියන එක හරි. සරසම නොවේ කියලා තියෙන හරි. බෝර් ආකෘතිය එක ඉලෙක්ට්‍රෝනික පද්ධතිය සඳහා හරි. උත්තර දෙක පැහැදිලි කරන්නේ නැහැ මුකුත්. හරි.
මුල් පැත්ත හරි ගිහිල්ලා එහා පැත්ත හරි ගිහිල්ලා එහා පැත්තෙන් මුල පැත්ත පැහැදිලි කරනවා නම් තමයි උත්තර එක. එහා පැත්ත මේ පැත්තත් හරි එහා පැත්තත් හරි. හැබැයි එහා පැත්තෙන් මෙහා පැත්ත කියන එක පැහැදිලි කරන්නේ නැහැ. එහෙනම් උත්තරේ 2. හරි මේක උත්තරේ 2. කිසියම් පරමාණුගත ඉලෙක්ට්‍රෝන දෙකකට සරසම ක්වොන්ටම් අංග කුලක නොපවති. දැන් මම කියව පුතේ ක්වොන්ටම් අංග කුලකේ ඊට අනන්‍යයි. ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංග කුලකේ තියෙන්න බෑ. නොපවති කියලා කියන හරි. පරමාණුවක් තුල බෑවුම් සමාන ඉලෙක්ට්‍රෝන නොපවති. පරමාණුවක් තුල බෑවුම් සමාන. වැරදිනේ. බෑවුම් සමාන කියන්නේ මොකද්ද? එක පැත්තකට යන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ ධන භාගය නම් ධන භාගය. අපි හිතමු ඉලෙක්ට්‍රෝන 30ක් තියෙනවා කියලා. 30ක් තියෙනවා නම් අපි කියන්නේ ධන භාගයව 30යි ඍණ භාගයව 30යි. හරි. හැබැයි ධන භාගයව තව මොහොතකදී රින භාගය වෙන්න පුළුවන්. හැබැයි ධන භාගයව රිනයි තින මේ ධන භාගයව 15යි රින භාගයව 15යි. හරි. අපි හිතමු 29 නම්. එතන අපි එක් කොහොමද කියන්නේ 29 නම් ධන භාගයවා කීයද? 14යි හෝ 15යි. අපි හිතමු 14යි කිව්වොත් රින භාගයව 15යි. අපි හිතමු පුතේ රින ධන භාගයව 15 නම් රින භාගයව 14යි. එහෙම යන්න. හැබැයි ඒක හැම විටම එහෙම වෙන්නේ නැහැ. හරි ඒක වෙනස් වෙන තැන් තියෙන පුළුවන් පුතේ. හොඳේ හරියටම අර්ධයට වඩා අඩු නම් එහෙමයි. ක්‍රෝමියම් වය ගන්න. ක්‍රෝමියම් වල 24යි. මේක 1s2 2s2 2p6 3s2 3p6 මේක 4s2 වෙද්දි 20යි 3d4 24යි. මේක කොහොම තියෙන්නේ? මේක 4s1 වෙලා 3d5 කියලා එනවා. එහෙනම් 4s වල ඔන්න එක. d වල 5 කොහමද? D වල 5 තියෙන මෙහෙම තනියම. ඔන්න. ඒතර අර අපි කියන ධන භාගය ඍණ භාගය භාගය 24න් 12ක් එහෙම නැහැ. හරි. තේන මෙතෙන්ට එනකන් ධන භාගය සහ ඍණ භාගය අර්ධ වශයෙන් තියෙනවා. හැබැයි මේවා හරි තේරෙනවනේ ධන භාගය භාගය ඍණ භාගය භාගය නෙවෙයි. එක පැත්තකනේ දෝල නෙවෙයි. පැහැදිලිද? හරි. ඒ නිසා පුතේ ඒක අර එකපාරට අපිට ඉරට්ට සංඛ්‍යාන දෙකෙන් බෙදලා හරි එහෙම කියන්න බෑ. එහෙම බැරි තැන් තියෙනවා. ඒ නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න වෙනවා පුතේ. හරි. හරි. එතකොට එන හරිනේ පුතේ ඔන්න උත්තර ටික ඔයාලා පුතේ මේකට විවරණ වෙනම තව ලියන්න. හරි ලියලා මේකත් එකතු කරගන්න. ඔය දෙවෙනි පේපර් එක පළවෙනි එකෙත් පුතේ රෙකෝඩින් එක ඔයාලට ගන්න පුළුවන් ඒ ඩ්‍රොප් එක ඇතුලෙන්. හරි. එතකොට ඊළඟ තුන්වෙනි එක ලබන සෙනසුරාදා හරි මේක අපි කරන්නේ හැමදාම සෙනසුරාදා රාත්‍රී 7යි කාලට. 7යි කාල නම් පුතේ 7:45 වෙනකන් පේපර් එක මාක් කරන්න දෙනවා. ටයිම් එක පැය භාගෙ. පැය භාගෙන් ඔයාලා ඉවර කරන්න ඕන. හැබැයි එක්සෑම් එකේ පැය භාගෙට තියෙනවා. හොඳේ ප්‍රශ්න 15කට. නමුත් පැය භාගෙන් ඔයාලා ඉවර කරන්න ඒක වඩා හොඳයි. ඊට පස්සේ අපි පුතේ හරිද ඊට පස්සේ දවසේ අපි ඔයාලට හරිද බොහෝ වෙලට සඳුදා දවස් ඇතුලේ ඔයාලට පුතේ මේවා උත්තර ටික දෙනවා. හරි ලින්ක් එක දාන්න ඩ්‍රොප් එකට එකකින් ඔයාලට බලන්න පුළුවන් වෙයි. හරි එහෙනම් පුතේ good luck.